ආස්වාසුම නවතම තොරතුරු YouTube නාලිකාවට ඔයාලා හැමදෙනාවම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද වීඩියෝ එක ඔයාලා ළඟට අරගෙන එන මම සඳුනි. අද වීඩියෝ එකෙන් කියන්න හදන්නේ අපේ පාසල් දරුවන්ට ලැබෙන දීමනාවක් සම්බන්ධයෙන්ුයි. ඉතින් වීඩියෝ එකට යන්න කලින් වීඩියෝ එක බලාගෙන ඉන්න හැමදෙනාම ආස්වාසුම නවතම තොරතුරු අපිව දැන්ම subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඊට එහා පැත්තෙන් තියෙන bell icon එකත් click කරන්න. එතකොට ඔයාලට ආස්වාසුම සම්බන්ධ සියලුම පුවත් ඉසනින් ඔබ ළඟට notification එකක් මාර්ගයෙන්ම ගෙන්වා ගන්න පුළුවන්. හරි. ඉතින් ඔන්න මෙරට පාසල් සිසුන් සියලුම දෙනාට නිල ඇඳුම් බෙදා හැරීමේ කටයුතු පිළිබඳ නිවේදනයක් මේ වෙද්දි රජයෙන් නිකුත් කරලා තියෙනවා. ඉතින් මෙරට පාසල් සිසුන් සියලුම දෙනාට නිල ඇඳුම් ලබා දීමේ කටයුත්ත ආරම්භ වෙනවා ජනවාරි 15 වෙනිදාට. ඉතින් මේ ජනවාරි 15 වෙනිදාට ආරම්භ වන කටයුත්ත පෙබරවාරි 15 වෙනිදා දක්වා, ඒ කියන්නේ මාසික කාලයක් අනිවාර්යෙන්ම අඛණ්ඩව සිදු කරනවා කියලා දැනුවත් කරනවා. කියන්නේ මේ මාසය ඇතුළත සියලුම දෙනාට පාසල් නිල ඇඳුම් රෙදි ලබා දීලා අවසන් කරනවා කියලා තමයි කියන්නේ. ඉතින් මේ වෙනකොටත් ඒ සඳහා අවශ්‍ය සියලුම නිල ඇඳුම් තොග ලංකාවට ලැබිලා තියෙනවා කියලාත් ලේකම්වරයා තහවුරු කරලා තියෙනවා. ඒ වගේම තවත් ඒගොල්ලෝ කියනවා නිල ඇඳුම් බෙදා දීම නියමිත කාල සීමාව තුළ අවසන් කර නව අධ්‍යයන වර්ෂයේ කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාම රජයේ අරමුණ බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කරනවා. ඉතින් ඔය විදිහට තමයි මේ සම්බන්ධයෙන් විස්තර ටික ලැබිලා තියෙන්නේ. ඉතින් මම හිතනවා අපේ ඔක්කොම පාසල් යන දරුවන්ට සහ දෙමාපියන්ට මේ තොරතුරු වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් එහෙමනම් අනිවාර්යෙන්ම මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම ඉස්සරහටත් අස්වැසුම සම්බන්ධ තොරතුරු, ඒ වගේම ආබාධිත දීමනා, වැඩිහිටි දීමනා, ඒ වගේම අඩු ආදායම්ලාභී දීමනා, ඒ වගේම පාසල් දරුවන්ගේ දීමනා, මේ සියලු සෑම දේම එකම channel එකක් තුලින් ඔබට ඉක්මනටම දැනගන්න අවශ්‍ය නම් අනිවාර්යෙන්ම පහළ තියෙන කළු පාට subscribe button එක click කරලා අස්වැසුම නවතම තොරතුරු අපිව දැන්මම subscribe කරලා තියාගන්න. ඒ වගේම bell icon එකත් click කරලා තියාගන්න. එහෙනම් ආයෙ පාරක් අලුත් වීඩියෝ එකක් අරගෙන ඔබ හමුවට එනකන් ඔයාලා හැමදෙනාටම ජය ජය වේවා.